ඉන්නසතින් YouTube channel එකත් එක්ක තමයි ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ. අද වීඩියෝ එකෙන් කතා කරන්න හදුවේ විශේෂයෙන්ම දැන් මාකට් එක ගත්තොත් එහෙම අපි මාර්තු මාසෙම ගත්තොත් එහෙම දැන් මේගොල්ලෝ දකින්නේ මාර්තු මාසෙම ගත්තොත් එහෙම ආසන්න වශයෙන් 23700 ඉඳන් පල්ලෙහාට වැටලා තියෙනවා මේ වෙනකොට 21066 වෙනකන් ඕවරෝල් ගත්තම 11%ක විතර ඩ්‍රොප් එකක් ඇවිල්ලා තිනවා. ඒතර මේක අපි ගත්තොත් එහෙම මාර්තු 20 විතර වෙනකොට මේක 14%ක 15%ක විතර වගේ ලොකු ඩ්‍රොප් එකක් ඇවිල්ලා තිබුණා. නමුත් ඒක රිකවර් වුණා. නමුත් නැවතත් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ කලින් ට්‍රේඩින් ඩේස් 4ම වගේ නෙගටිව් සෙන්ටිමන්ට් එකක් තමයි. ඒ කියන්නේ නෙගටිව් සෙන්ටිමන්ට් එකේ තත්ත්වය තවමත් තියෙන බව තමයි අපිට පේන්නේ. නමුත් රිකවර් වෙන්න ලොකු සහායක් දරලා තියෙන බවත් පේනවා. ඒතර ඕවරෝල් ගත්තම මේ පොයින්ට් එකේ ඉඳන් ගත්තම මාර්තු මුලේ ඉඳන් ගත්තොත් එimhe දැන් තියෙන පොයින්ට් එක න ආසන්න වශයෙන් 10%ක 11%ක විතර වගේ ඩ්‍රොප් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒතර මේකෙදි ගොඩක් අය අපි දකිනවා මේ වෙලාවේ සමහරව බලන් ඉන්න තත්ත්වයකුත් තියෙනවා. අපි දන්නවා මාකට් එකේ ටර්න්ಓවර්ස් ටිකක් විතර අඩු ලෙවල් එකේ තමයි යන්නේ 2 බිලියන් වගේ ප්‍රමාණයකට වගේ ඇවරේජ් එකලා තියෙනවා. ඒතර ගොඩක් අය බලන් ඉන්න තත්ත්වයකුත් තියෙනවා. ඔබ්සර්ව් කරන තත්ත්වයකුත් තියෙනවා. මේ ටෙන්ෂන් එක අන්සර්ටන් සිටුේෂන් එක වෙනස් වෙයිද නැද්ද කියන එක ගැන. මේ අන්සර්ටන් සිටුේෂන් එකේ නිර්මාණය අපි දන්නවා එක්ස්ටර්නල් ඉෆෙක්ට් එකක් විදිහට තමයි ආවේ. බාහිර බලපෑමක් විදිහට මිඩල් ඊස්ට් ටෙන්ෂන් එකත් එක්ක. ඒතර ඒකේ ඍජු සහ වක්‍ර බලපෑම් සම්පූර්ණයෙන්ම අපිට බලපාලා තිනවා. තෙල් මිල ඉහළ යාම, ඒ වගේම දැන් මේනකොට විදුලි මිල ඉහළ යාම, ඒ වගේම ජන ජීවිතය පැත්තෙන් ගත්තොත් එහෙම බෝට කට්ස් එන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රිසිටි කට් එක නිසා බලාගාර වලට තියෙන ප්‍රශ්නයත් එක්ක. ඒතර මේ සම්බන්ධයෙන් පිරිවැය අධික වීම, නිෂ්පාදන වේදම් අධික වීම ඉස්සරහට මේක සබ්සික්වෙන්ට්ලි වෙන්න පුළුවන් දේවල් තමයි මේ නිෂ්පාදන මිල ඉහළ යාම, ඒ වගේම බඩු මිල ඉහළ යාම. මෙන්න මේ දේවල් අපිට ලැග් ඉෆෙක්ට් එකක් විදියට එන්න පුළුවන්. සමහර වෙලාවෙ ඉමීඩියට්ලි ඇවිල්ලා තිබ්බා. ඒතර මෙන්න මේ නෙගටිව් සෙන්ටිමන්ට් එකත් එක්ක ව්‍යාපාර වලට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට ඇති වෙන බලපෑම සහ චැලෙන්ජස් එක්ක නෙගටිව් සෙන්ටිමන්ට් එක ක්‍රියාත්මක වෙලා තිනවා. ඒතර මේ තියෙන අන්සර්ටන් සිටුේෂන් එක අපි දකින්නේ තවමත් වෙනස් වෙලා නැහැ. දැන් අපි ඉන්ටර්නැෂනල් ෆ්‍රන්ට් එකෙන් ගත්තොත් එහෙම දැන් ඔයගොල්ලෝ සමහරට දන්නවා ඇති යුනයිටඩ් ස්ටේට්ස් මේ වෙලාවේ කල්පනා කරනවා ඉරාන් වලට ලෑන්ඩ් හරහා එහෙම නැත්නම් ගොඩබිම් ආක්‍රමණයක් කරන්න ඒගොල්ලන්ගේ බලාපොරොත්තුවක් තියෙන බවට ඉංගිපල වෙලා තියෙනවා. ඒතර ඒකත් එක්ක එහෙම බැලුවොත් එහෙම එවැනි මූවමන්ට් එකකට එවැනි ස්ට්‍රැටජි එකකට US ගියොත් එහෙම ගොඩක් ලාට මේ යුද්ධය තවත් දිග්ගැස්සෙන්න තියෙන chances වැඩි. මේක සතියෙන් දෙකෙන් ඉවර වෙන තත්යකටපත් වෙන එකක් නැති වෙන්න තියෙන ලොකු ප්‍රවණතාවයක් තියෙන්න පුළුවන් එවැනි ගොඩබිම් හරහා troops යවන්න පටන් ගත්තොත්. ඒතකොට මේක දිග්ගැස්සෙන තත්යක් තත්දා මේක වර්ධනය වුණොත් එහෙම විශේෂයෙන්ම අපේ වගේ රටවල් වලට ඇති වෙන බලපෑම තවදුරටත් දිග්ගැස්සෙන්න පුළුවන්. ඒ නිසා ලොකු පීඩනයක් ආර්ථිකමය වශයෙන් ඇතිවීමට තියෙන සාධක වැඩි වෙන්න පුළුවන්. ඒතර මේවා ඇත්තටම උපකල්පන තමයි. ඒතර මේවා සමහරට හරියන්නත් පුළුවන්, වැරදින්නත් පුළුවන්. නමුත් මේකේ විශේෂයෙන්ම අද වීඩියෝ එකේ මම කතා කරන්න හිතුවේ මේකේ ඕගොල්ලෝ ගන්න ස්ටෑන්ඩ් ඉන් එක අනුව තමයි මේ ඩිසිෂන් එක තීරණය වෙන්නේ. විශේෂයෙන්ම මාකට් එකෙන් එක්සිට් වෙනවද නැත්නම් ඉන්නවද, මේ වෙලාවේ වැලියු ස්ටොක්ස් ගන්නවද කියන එක සම්බන්ධයෙන්. ඒතර ඔයගොල්ලන්ට පේනවාද දැන් මෙච්චර මාකට් එක අපි හිතමු දැන් 10%ක් විතර කඩාගෙන වැටෙච්ච අවස්ථාවේ වුණත් සෙල් කරන ඕනම ස්ටොක් එකක් ගන්න බලාගෙන තව කට්ටියක් ඉන්නවා. ඒකට ඔයගොල්ලන්ට පේන ඇති මෙතන මයින්ඩ්සෙට් එකේ ස්ටෑන්ඩ් ඉන් දෙකක් තියෙනවා. දැන් ඒතර අපි බලන් ඉන්නෙත් කැන්ඩල්ස්ටික් chart එකක්. ඒ කියන්නේ මේකේ ඉන්වෙස්ටර් සයිකොලොජි එක තමයි අත්‍තරම අපි මේ බලන්නේ. ඉන්වෙස්ටර් සයිකොලොජි එක ඕවරෝල් ගත්තම අපිට පේන තියෙන්නේ නෙගටිව් සෙන්ටිමන්ට් එක, ඩවුන්වර්ඩ් ප්‍රෙෂර් එකක්. ඒතර ඒක තමයි ඕවරෝල් අපිට බලන්න පුළුවන්. නමුත් මෙතන සුළු පිරිසකුත් ඉන්නවා පොසිටිව්ලි මේක ගන්න කට්ටිය. ඒගොල්ලෝ තමයි මේ වෙලාවේ මාකට් එකේ හොඳ දුවන කම්පනීස් ගත්තොත් එහෙම ලොකු ඉම්පැක්ට් එකක් මේ වෙලාවේ ඇවිල්ලා නැති කම්පනීස් සමහරට පික් කරනවා වෙන්න පුළුවන්. ඒතොර ඒගොල්ලෝ බලන්නේ මේ වෙලාවේ ඒ ස්ටොක්ස් ලොකු වැලියු ලෙවල් එකකින් තමයි අදුවන්නේ. ඒතොර ඒ වෙලාවේ ඒගොල්ලෝ ඒවා පර්චේස් කරනවා අඩු වැලියු එකකින්. ඒතොර ඒක ඒගොල්ලන්ගේ ෆියුචර් එකට එහෙම නැත්නම් ඒක පස්සේ ලොකු කැපිටල් ගේන් එකක් තියාගෙන විකුණන්න තියෙන chances ඒ gap එක වැඩි කරගන්න පුළුවන් අවස්ථාව වැඩි වෙනවා. ඒ වගේම තව කට්ටියක් ඉන්නවා මේ වෙලාවේ ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩ් ඉන් එක තමයි මේ යුද්ධය තවදුරටත් දිග්ගැස්සෙන්න ඉඩ තියෙනවා. ඒතොර ඒකත් එක්ක මාකට් එකෙන් එක්සිට් වෙන්න ගියොත් එහෙම තව සැලකියුතු කාලයක් යන්න පුළුවන්. මේක අපි හිතමු දැන් ගොඩබිම් ට්‍රූප්ස් හරහා කියලා කවුරු හරි කෙනෙක් උපකල්පනය කරනවා නම් මේක තවදුරටත් මේ අවුරුද්ද පුරාම මේ යුද්ධ දිග්ගැස්සේ තෙල් වලට තවදුරටත් සීමා පැනවේ, හෝමුස් සමුද්‍ර සංධිය තවදුරටත් වැසලා තියෙයි. ඒතකොට මෙන්න මේ සප්ලයි චේන් එකේ තියෙන බාධක තවදුරටත් පවතී කියලා කවුරු හරි කෙනෙක් ඒ ස්ටෑන්ඩ් ඉන් එකේ ඉන්නවනම් ඒගොල්ලෝ සමහර විට එක්සිට් වෙනවා වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට හොඳ chance එකක් වෙන්න පුළුවන් මේ වෙලාවේ එක්සිට් වෙලා තමන්ගේ ද්‍රවශීලතාවය වර්ධනය කරගන්න, එහෙනම් ලික්විඩිටි ලෙවල්ස් වර්ධනය කරගන්න සහ ලොස් එක අවම කරගන්න ඒගොල්ලන්ට පුළුවන් වෙයි කියලා හිතාගෙන වෙන්න පුළුවන් ඒගොල්ලෝ එක්සිට් වෙන්න. ඒතකොට ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩ් ඉන් එක තමයි බොහෝ විට මේක තවදුරටත් දිග්ගැස්සේ මේකේ නෙගටිව් සෙන්ටිමන්ට් එක
අන්ෆෝසීන් විදියටම මේක දිගට ටිකක් විතර දිගට යදේ කියන එක අපි හිතමු අවුරුද්දක් කියලා අපි උපකල්පනය කරොත් මේ අවුරුද්ද අවසාන වෙනකන් ගියොත් ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් එහෙම ලොකු බෑඩ් ඉම්පැක්ට් එකක් එන්න පුළුවන්. ඒතර එවැනි ස්ටෑන්ඩ් ඉන් එකක් කවුරු හරි ගන්නවා නම් ඒගොල්ලෝ එක්සිට් වෙනවා වෙන්න පුළුවන්. ඒතර ඒගොල්ලන්ට early exit එක වටිනා වෙන්න පුළුවන්. ඒතර මේ ඩිසිෂන් එක ඒගොල්ලන්ගේ පැත්තෙන් හැම බැලුවම අපිට වැරද්දක් කියන්නත් බෑ. ඒ වගේම තමයි ගන්න පැත්තේ කට්ටිය ගත්තොත් මේ විකුණන හැම ස්ටොක් එකක්ම මම කිව්වා ගන්න කට්ටිය ඉන්නවා කියලා. ඒතර ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩ් ඉන් එක මේක සමහරට ෂෝට් ටර්ම් වෙන්න පුළුවන්. මේක තව මාසෙන් දෙකෙන් එහෙම නැත්නම් ඊටත් වඩා අඩු කාලෙකින් මේක හරියන්න පුළුවන්. ඒතර ඒ ස්ටෑන්ඩ් ඉන් එක අනුව ගත්තොත් එහෙම මේ වෙලාවේ තියෙන්නේ වැලියු ස්ටොක්ස් තමයි. ඒතර ස්ටොක් මාකට් එක හැමතිස්සෙම ඔන්න ඔය වගේ තමයි. එතකොට මේකෙදි ඇත්තටම අනිත් වැදගත් දේ තමයි කියන්න ඕනේ. ඒතර අපි හිතමු දැන් කවුරු හරි පැනික් සෙලින් කරනවා නම් ඒතර ඒගොල්ලන්ගේ සමහරවිට ස්ට්‍රැටජි එකේ පෝර්ට්ෆෝලියෝ එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් පැනික් සෙලින් කරන්න. ඒතර සාමාන්‍ය ස්ටොක් මාකට් එකක වගේ මුදල් ආයෝජනය කරනකොට මේක එකපාර මේ වගේ ෂොක් එකක් ආවොත් Tamanට ඒක ඇබ්සෝබ් කරගන්න පුළුවන් ලෙවල් එකේ ප්‍රමාණයක් පමණක් ස්ටොක් මාකට් එකට දාන්න ඕනේ. දාලෙවල ඉක්මනට සල්ලි ගන්න බලාපොරොත්තු වෙන්න මම කියන්නේ මේ වගේ එකකට දාන්න හොඳ නැහැ. මේවා ගැන අපි ගොඩක් කතා කරලා තිනවා. නමුත් මම හිතන්නේ මේවා ක්ලාසික් එක්සැම්පල්ස් මේ වගේ ඉකොනොමික් වේව්ස් යනකොට මේ වගේ වේව්ස් යනකොට ඒ ආකාරයෙන් කොහොමද ක්‍රියා කරන්න කියන එක ගැන ප්‍රැක්ටිකලි අවබෝධයක් ගන්න මම හිතන්නේ හොඳ අවස්ථාව තමයි මේ තියෙන්නේ. එතකොට හැමතිස්සෙම මේක වෙනස් වෙන්නේ තමන්ගේ ස්ටෑන්ඩ් ඉන් එක අනුව. තමන් මොකද්ද බිලීව් කරන්නේ ඉදිරි අපිට මාස 6-7-8 කාලය ඇතුළත තමන්ගේ ස්ටෑන්ඩ් ඉන් එක මොකද්ද මේ අන්සර්ටනිටි එක සම්බන්ධයි. ඉන්ටර්නැෂනල් ෆ්‍රන්ට් එකෙන් එන බලපෑම ලංකාවට කොහොම බලපායිද? තවදුරටත් මේක ඇදිලා ගියොත් එහෙම ටුවරිසම් වලට වෙන්න පුළුවන් ඉම්පැක්ට් එක මොන වගේ වේද? ඒ වගේම ගල්ෆ් කලාපෙන් අපිට එන ආදායම රෙමිටන්සස් වලට බලපෑමක් එද? අපි දැක්කා මහ බැංකු අධිපතිතුමා පැහැදිලි කරලා තිබ්බා රෙමිටන්සස් වල ප්‍රශ්නයක් වෙලා තිබ්බ නැහැ කියලා. කලින් අපි දැකපු මොනිටරි පොලිසි රිවිව් එකේදී ටුවරිසම් වලට ආපු නම්බර් ඔෆ් ටුවරිස්ට්ලාගේ මම හිතන්නේ ඒ ලෙවල් එකේ තමයි පොඩි අඩුවීමක් තියෙනවා කියලා දැක්කේ. එතකොට මේක තවදුරටත් කන්ටිනියු වෙයිද? එහෙම නැත්නම් මේක ෂෝට් අවුට් වෙයිද කියන ස්ටෑන්ඩ් ඉන් එක අනුව තමයි මේ හැමදේම තීරණය වෙන්නේ තමන් කොහොමද එන්ට් වෙන්නේ කියලා. ඒත් අපිට මේක chart එකකින් මේ විදිහට බලා ගන්න පුළුවන් ඉන්නේ වැඩි දෙනාගේ sentiment එක තමයි ඇත්තටම මේ මාකට් එකේ රිෆ්ලෙක්ට් වෙන්නේ. අපිට මේ කැන්ඩල්ස් වලින් බලා ගන්න පුළුවන් ඉන්නේ වැඩි දෙනාගේ sentiment එක. ඒත් මේ අතර හොඳ value stocks තියෙන්න පුළුවන්. ඒවා කට්ටිය ගොඩක් වෙලාවට ඉන්ටෙලිජන්ට් ඉන්වෙස්ටර්ස්ලා ඒ වගේ අවස්ථාවලදී මේක පික් කරන්නත් පුළුවන්. නමුත් අපි හිතමු එවැනි ගන්න කෙනෙක් වුණත් සමහර විට මේ මාකට් එකේ අන්බෙයරබල් ෂොක් එකකට ගියොත් එimhe සමහර විට ඒගොල්ලන්ට උනත් ලොස් එකක් වෙන්න පුළුවන්. මොකද මේක රිකවරි පීරියඩ් එක දිග්ගැස්සෙන නිසා. ඒතර ඉම්පැක්ට් එකේ තරම අනුව ඒගොල්ලන්ට උනත් මාකට් එකෙන් එක්සිට් වෙන්න තියෙන කාලය සමහර විට වැඩි වෙන්න පුළුවන්. ඒතර ඒක අපිට කොහෙත්ම තීරණය කරන්න බෑ. ඒ නිසා තමයි ඇත්තටම කියන්නේ මේකේ කවුරු හරි ඉමීඩියට්ලි එක්සිට් වෙනවා නම් කවුරු හරි මාකට් එකට විශේෂයෙන්ම ස්ටොක් මාකට් එක වගේ ඉන්වෙස්ට්මන්ට් එකකට එන්ටර් වෙන්න හොඳ නැහැ. ඒකට තමන්ගේ රිස්ක් ප්‍රොෆයිල් එක අනුව තමන්ට කොච්චර රිස්ක් එකක් එහෙම නැත්නම් අපි මේකට කියන රිස්ක් ඇපිටයිට් එක තමන්ගේ රිස්ක් ඇපිටයිට් එක අනුව තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එකෙන් කොටසක් පමණක් මේ ස්ටොක් මාකට් එකට ඇලොකේට් කරන්න ඕන. නමුත් තමුන්ගේ තියෙන සියලුම පෝර්ට්ෆෝලියෝ එක මේ ස්ටොක් මාකට් එකේ කොච්චර අපි ඩයිවර්සිෆයි කරාද දැන් මේ වගේ ඉම්පැක්ට් එකක් එනකොට ගොඩක් වෙලාට ගොඩක් ස්ටොක්ස් වලට මේ ඉම්පැක්ට් එක ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි ස්ටොක් මාකට් එක අපි ඉන්වෙස්ට්මන්ට් ගත්තත් ඉන්වෙස්ට්මන්ට්ස් උත් අපි ඩයිවර්සිෆයි කරන්න ඕනේ. ඒ නිසා තමයි අපි අර ෆික්ස්ඩ් ඉන්කම් වල තියෙන වැදගත්කම ගොඩක් වෙලාට කතා කරේ. අපි වීඩියෝ කෝසස් වලදීත් කතා කරලා තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට investingonline.com වෙබ්සයිට් එකට ගිහිල්ලත් බලන්න පුළුවන්. ෆික්ස්ඩ් ඉන්කම් හරහා කොහොමද ඔයගොල්ලෝ පෝර්ට්ෆෝලියෝ එක ඔප්ටිමයිස් කරගන්නේ, ඒ හරහා රිටර්න්ස් වැඩි කරගන්නේ. ඒතර මෙතෙන්දීත් කල්පනා කරන්න ඕනේ කාරණය ඒකම තමයි තමන්ගේ මතය එහෙම නැත්නම් තමන්ගේ ස්ටෑන්ඩ් ඉන් එක මොකද්ද ඉස්සරහා තියෙන අන්සර්ටනිටි එක අනුව. ඒ අනුව තමයි අපි තීරණය කරන්න ඕනේ මේක නැව ගිලෙනවද, නැවෙන් පයින්නවද, එහෙම නැත්නම් වැලියු ස්ටොක්ස් ගන්නවද කියන කාරණේ. ඒකම මේකට අපි හිස්ටරි එකේ අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම මොන වගේ දෙයක්ද වෙලා තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ තියෙන 2022 තත්ත්වය. දැන් 2022 ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පේන්නේ නැති නිකන් ආසන්න වශයෙන් ගත්තොත් එහෙම 13416 ඉඳන් වැටලා තිනවා 6700 විශ්ව වෙන ආසන්න වශයෙන් ගත්තොත් එම 145ක් 50ක් විතර මාකට් එකේ ලොකු ස්ටීප් ඩවුන්ෆෝල් එකක් සිදු වුණා. මේක තමයි අරගලය කාලය. ඒතකොට අරගලය 2022 අප්‍රේල් විතර වගේ හිතුවොත් එහෙම ඊට කලින් ඉඳන්ම මාකට් එකේ නෙගටිව් සෙන්ටිමන්ට් එක ක්‍රියාත්මක වෙලා තියෙනවා. දිගටම වැටලා තියෙනවා. ඒතකොට ලොකු ඩ්‍රොප් එකක් අපි දැක්කා ඊට කලින් අපිට ආපු බලපෑම එක්ක. ඒතකොට මේ අරගලය කාලේදී උනේ අපේ ෆොරින් රිසර්ව්ස් නැති වුණා. ෆොරින් රිසර්ව්ස් සැලකිත ප්‍රමාණයෙන් ඩිප්ලීට් වෙලා තිබ්බා. 0 ලෙවල්ස් වලට මම හිතන ඇවිල්ලා තිබ්බා. ඒතකොට ඒකත් එක්ක නැවත අපිට තෙල් ගේන සල්ලි නැති වුණා. මේ ප්‍රශ්නත් එක්ක ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අල්ලුවීමත් එක්ක තමයි මෙවැනි තත්ත්වයක් නිර්මාණය වුණේ. නමුත් ඊට පස්සේ ඒ අරගලයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම ක්‍රමයෙන් නැති වෙලා ආර්ථිකය ටික ටික ගොඩ ගැනීමත් එක්ක ඔයගලන්ට පේනවා ඇති අපි මේ දකින ආසන්නතම පොයින්ට් එක වෙනකම් 23000 වෙනකම් මාකට් එක අප් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු 7000 වගේ ලෙවල් එකේ ඉඳන් 23000 වෙනකම් අප් වෙලා තියෙනවා.
අවුරුදු කීපයක් ඇතුළත අවුරුදු 3මාරක් විතර වගේ කාලය ඇතුළත. ඒතකොට ඒ වගේ තමයි සාමාන්‍ය මාකට් එකක් දුවන්නේ. ඒතකොට සමහරට මෙන්න මේ වෙලාවේ වැලියු ස්ටොක්ස් විදියට ගත්තු කට්ටිය මේ වෙනකන් ලොන්ග් ටර්ම් එතකොට අවුරුදු 3ක් විතර කාලයක් හෝල් කරන් හිටියනම් ඒගොල්ලන්ට දැන් විකුණුවත් මම හිතන්නේ ඒගොල්ලන්ට ඒ ලාභය තියෙනවා කියන එක උගලන්ට ඉතාම පැහැදිලි වෙන්න පුළුවන්. ඒතකොට ඒ නිසා තමයි ගොඩක් වෙලාවට සමහර ඉන්වෙස්ටර්ලා මෙන්න මේ හරියදී ඒ ස්ටෑන්ඩින් එක ගන්න. ඒ වැලියු ස්ටොක්ස් ගන්න. ඒතකොට කාටවත් සමහරට මේ රොක් බොටම් කියන මෙන්න මේ බොටම් ලෙවල් එකම අඳුර ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් මේක පොඩ්ඩක් බලාගෙන ඉඳලා ඉවරලා මේක ස්ටඩි කරලා ඉවරලා ඔයගලන්ට හොඳ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකක් කරලා හොඳ කම්පනීස් වල ෆන්ඩමෙන්ටල්ස් අඳුරගෙන ඒ කම්පනීස් තෝරගෙන හිටියොත් එහෙම ඒවා වැලියු ස්ටොක් බවට ඔටෝමැටිකලි පත් වෙනවා විශේෂයෙන්ම මේ වගේ කඩාගෙන වැටෙන අවස්ථාවලදී. නමුත් එතනදිත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙනවා. මොකද ඒ කම්පනීස් වලට මේ බාහිර බලපෑම කොච්චර දුරට ඇබ්සෝබ් වෙනවද කියන එක සම්බන්ධයි. ඒතකොට සමහර කම්පනීස් වලට ලොකු බලපෑමක් නැති වෙන්න පුළුවන්. සමහර ඒවාට ඩිරෙක්ට් ඉම්පැක්ට් එකක් එන්න පුළුවන් මේ තියෙන බාහිර බලපෑම් එක්ක. ඒකට තමයි ඇත්තටම ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකක් කරනවා කියන්නේ. ඒත් අපි තවදුරටත් පිටිපස්සට ඉතිහාසය ගත්තොත් එහෙම අපි දකින කොවිඩ් කාලේ මේ තියෙන කොවිඩ් කාලේ 2020 කාලේ ඒතර ඕගලන්ට පේනද 2020 කාලේ අරතරන් ඩ්‍රොප් එකක් නැහැ. දැන් මේ තියෙන අරගල පීරියඩ් එකේ ආසන්න වශයෙන් ගත්තොත් එහෙම මේ තියෙන ඩ්‍රොප් එක සාපේක්ෂව ගත්තොත් එහෙම මේ තියෙන කොවිඩ් කාලේ ඩ්‍රොප් එක ගත්තොත් එහෙම ඊට වඩා සාපේක්ෂව පොඩි ඩ්‍රොප් එකක් 100ට මට පේන්නේ මෙතනත් ආසන්න වශයෙන් 108ක් 10ක් විතර වගේ තියෙනවා. නමුත් මේ ඩ්‍රොප් එක ඊට වඩා වැඩි. ඒතර අපි දන්නේ දැන් අපි දැන් දකින ඩ්‍රොප් එක කොච්චර කාලයක් යයිද කියලා. ඒතර අපි 2012 13 වගේ ගත්තොත් එමේ ගොඩාක් ලොකුවට මාකට් එක ඩ්‍රෝ වෙලත් නැහැ කියලා ඔයගලන්ට පැහැදිලිව පේනවා ඇති. ඒතර ඒ වගේ තත්ත්වයක් ඇතුළත මෙන්න මේ ලොකු ඩ්‍රොප් එකක් තමයි අපි දකින්නේ. විශේෂයෙන්ම මෙන්න මේ කොවිඩ් කාලේදී ඩ්‍රොප් එක ගත්තත් සැලකුණු ඩ්‍රොප් එකක්. මොකද ඒ පල්ලයට වැටලිච්ච ප්‍රමාණය ගත්තොත් එමේ අපිට දැන් මෙතන chart එකේ බලන්න පුළුවන් ප්‍රමාණය ගත්තොත් 2012 වගේ තිබ්බ ලෙවල් වලටම වගේ වැටලා තියෙනවා. 2020 වෙනකොට ඒ කියන්නේ සැලකුණු ඩ්‍රොප් එකක් මාකට් එක ගොඩක් වෙලාවට ස්ටැග්නේට් ඕල්මෝස්ට් තිබිලා තියෙනවා. ඒතර මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි. නමුත් මේ ඩ්‍රොප් එකෙන් පස්සේ විශේෂයෙන්ම මෙන්න මේ අපි දකින අරගලේ ඩ්‍රොප් එකෙන් පස්සේ අපි දකිනවා සැලකුණු මාකට් මූවමන්ට් එකක්. ඒතර ඒ කියන්නේ මේ තියෙන නෙගටිව් සෙන්ටිමන්ට් එක නැතිවීමත් එක්ක තමයි මාකට් එක පොඩි ෆ්ලක්චුවේෂන්ස් එක මෙච්චර ස්ටීප් අප්වර්ඩ් මොමන්ටම් එකකට ගමන් කරලා තියෙනවා. ඒතර දැන් උනත් තත්ත්වය එවැනි දෙයක් වෙන්න පුළුවන්. අපි දන්නේ මේක කොච්චර දුරට බලපවත්වනවාද කියන එක අනුව මේක වැටෙන ප්‍රමාණය තීරණය වෙන්න පුළුවන්. නමුත් ඊට පස්සේ මොකද හැමතිස්සෙම අපි assume කරන්නේ නෙගටිව් සෙන්ටිමන්ට් එක කියන එක දිගටම තියෙනවා කියලා. එහෙම තියෙන්නේ. ඒ වගේම තමයි පොසිටිව් සෙන්ටිමන්ට් එකක් වුණත් පොසිටිව් තත්ත්වයක් වුණත් දිගටම තියෙන්නේ. ඒකට ඒකට හොඳ උදාහරණය තමයි මේ පොසිටිව් තත්ත්වය දිගටම තිබ්බේ නැහැ. මෙන්න මේ වගේ ඉකොනොමික් ඉම්පැක්ට් එකක් අපේ මාකට් එකටත් ඇවිල්ලා තිනවා. ඒක ගොඩක් රටවලටත් ඇවිල්ලා තිනවා. ඒතර ඕගොල්ලන්ගේ ඇත්තටම මේකේ මැසේජ් එක තමයි ඕගොල්ලෝ කොච්චර එස්ටිමේට් එකක් කරනවද මේ තියෙන දැන් තියෙන තත්ත්වය කොච්චර දුරට කන්ටිනියු වෙයිද කියන එක ගැන. කොච්චර දුරට ඉස්සරහට නෙගටිව් නිවුස් එයිද, කොච්චර දුරට ඉන්ටර්නැෂනල් ෆ්‍රන්ට් එකේ මේක නෙගටිව්ලි බලපායිද, ඒක අපේ රටට කොච්චර දුරට ෂොක් එකක් බවට පත් වෙයිද කියන එක අනුව තමයි තීරණය වෙන්නේ. ඒතකොට දැනටත් අපි දකින ගොඩක් වෙලාවට අපේ රට තුළ නෙගටිව් සෙන්ටිමන්ට් එකක් තමයි ඒතර මේක දකින විදියට. ඒතර මේකේ තමන්ගේ ස්ටෑන්ඩින් එක මොකද්ද, මේක ඉස්සරහට යයිද නැද්ද, කොච්චර කාලයක් යයිද කියන එක අනුව තමයි මෙතන අපේ buy and sell decision එක තීරණය වෙන්නේ. ඒතර මේ එක decision එකකට අපිට හරි හෝ වැරදි කියලා කියන්න බෑ. ඒක තමන්ගේ ඇනලිසිස් එක තමන්ගේ ස්ටෑන්ඩින් පොයින්ට් එක අනුව තමයි තීරණය වෙන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට පොඩි අවබෝධයක් එන්නදී තමයි මොන වගේ ස්ටෑන්ඩින් එකක්ද ගන්න ඕන එක කියන එක ගැන. ඒක තමන්ගේ විශේෂයෙන්ම ඇනලිසිස් එක තමන්ගේ knowledge එක අප්ලිෆ්ට් කරගත්තොත් තමයි ඔයගොල්ලන්ට මේක හරියටම රීඩ් කරගන්න පුළුවන් වෙන්නේ. හරිනම් මේ වගේ වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු.